විපක්ෂය තැන අද අප්‍රේල් මාසේ 21 මීට අවුරුදු 6කට කලින් ලංකාවේ ඝාතන පෙළක් සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච දවස තමයි අද දවස. අද දවස ලංකාවේ දේශපාලන පරිවර්තන ගණනාවකට හේතු වෙච්ච දවසක්. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ ජනාධිපතිවරු ආණ්ඩු පත් වුණා. ඒ වගේම හිටපු ජනාධිපතිවරු ආණ්ඩු ගෙදර ගියා. හැබැයි පාස්කු ප්‍රහාරයට මහමොලකාරයෙක් තවම අපි හොයමින් ඉන්නවා. විපක්ෂය තැන මූලික වශයෙන් අද දවස තුල තියෙන ප්‍රවෘත්ති ගත්තාම මහමොලකාරු සෙවීම සඳහා ආණ්ඩුව විශාල ප්‍රයත්නයක යෙදෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම මහමොලකරුවෙක් නම් කිරීම සඳහා ඇතැම් පාර්ශව කාලාන්තරයක් තිස්සේ වද වෙමින් ඉන්නවා. මේ සියල්ල මැද්දේ අපි අද විපක්ෂය හදන තැනට එන්න කිව්වා. අද දවසේ දේශපාලන වේදිකාවේ රැම්බෝගේ චරිතය රඟපාන උදය ගම්මන්පිල මහත්මයන්. අයිබෝවන් උදයයි. අයිබෝවන්. අපි මුලින්ම පටන් ගත්තොත් ඔබ අපි අඳුරගත්තේ දේශපාලනයේදී දේශහිතයිසියෙක්, දේශ ප්‍රේමියෙක්, ඒ වගේම ත්‍රස්ත විරෝධියෙක් විදිහට. දින කිහිපයක් ඇතුළත ඔබව කොටියෙක් දක්වා පරිවර්තනය කරන්න ආණ්ඩුවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය උත්සාහ කරමින් ඉන්නවා. ඒකට හේතුව තමයි ඔබ පිල්ලයන්ගේ නීතිඥයා වීම. අපිට කියන්නකෝ දැන් පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන තියෙන ආණ්ඩුව මොකටද? මේක අහන්නේ පිල්ලයන්ගේ නීතිඥතුමා විදිහට ඔබ ඒ ගැන දන්නවද? ඇත්තම රවි මට කියත ඊට කලින් පුංචි දෙයක් කියනවනේ මේ සමහරු නීතිය ගැන නොදන්න සමහරු කියනවා මේ මම දැක්කා മന്ത്രിවරු පවා මේ උදේගම්මන්පිල කොහොමද පිල්ලයන් එක්ක කතා කරපු දේවල් මාධ්‍ය හමුවල කියන්නේ ඒක නීතිඥ ආචාර ධර්ම වලට පටහැනියිනි කියලා. ඇත්තෙන්ම මගේ සේවාලාභියාට ඕනි නම් සේවාලාභියාගේ අවසරයකින් තොරව මාත් එක්ක කිව්ව දෙයක් ප්‍රසිද්ධිය කියන එක වැරදි. හැබැයි මගේ සේවාලාභියාට අවශ්‍ය. මගේ සේවාලාභියා හුදෙක් සැකකරුවෙක් විතරක් නෙවෙයි මේ රටේ දේශපාලන පක්ෂයක නායකයෙක්. මේ පුංචි ඡන්දෙට තරම් කරන. ඒ නිසා ඔහුගේ කතාව රට දැනගත යුතුයි කියලා ඔහු සිතනවා නම් මම පිල්ලයන් විතරක් නෙවෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කරන්නේ තමන්ගේ නීතිඥයා හරහා ඒ තොරතුරු රටට කීම. ඒක ඔහුගේයි ඔබගේයි අතර තියෙන සම්බන්ධතාවය. ඔහු කැමති නම් මා කැමති නම් වෙන කාටවත් ඒ ගැන අමාරුවක් තියෙන්න විදියක් නැහැ. ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් රවි ඇහුවේ. මොකක්ද ඇහුවේ? පිල්ලයන් අත්අඩංගුවට ගත්තේ ඇයි? මං කාටවත් කිව්වේ නැති කතාවක් ඔබට කියන්න. අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා පොලිසියවත් දන්නේ නැහැ. පිල්ලයන් දන්නෙත් නැහැ තාම. පිල්ලයන් කොහොමද දන්නේ නැහැ? ඇහුවනේ. මම අත්අඩංගුවට ගන්න වෙලාවේ CID එකෙන් එනකොටත් ඔබ දන්නවා ඔහු ත්‍රස්ත විරෝධී අරගලේ නායකයෙක් ඉඳලා ඌට තවමත් පොලිස් ආරක්ෂාව ලබා දීලා තිනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක ඌට ආරක්ෂාව සපයනවා. ඒ පොලිසිය හැවත් තල්ලු කරලා දාලා අර දාමරික් කණ්ඩායම කෙන විලාසයෙන් තමයි අපි ගාව CCTV දර්ශන පවා තියෙනවා. මේ ඇයිලා අත්අඩංගුවට ගන්න. ඇයි කියලා ඒකට හේතුව කියන්නේ. කොටිම කියනවා නම් පොලිස්පතිවරයාටත් කතා කරනවා පිල්ලයන්ගේ මහජන සම්බන්ධතා නිලධාරී. ඒත් හේතුවක් කියන ඌ අපි ගත්තේ කලබල වෙන්න එපා මේ පිට මිනිස්සු නෙවෙයි අපි ගත්තේ. හැබැයි හේතුව අපි යාට කියන්න. හැබැයි අත්අඩංගුවට ගත්ත දවසට පහුවදාම පොලිස් ඇමතිතුමා ආනන්ද විජේපාල මහත්මයා කියනවා මේ ඔහු අත්අඩංගුවට ගත්තා. දැන් ඔහු ගොඩාක් දේවල් වමාරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන ගොඩක් තොරතුරු කිව්වා. නිකන් අපිට දැනුණා පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයා අත්අඩංගුවට ගත්තා වගේ එකක්. රවි මම ඔයාලට පෙන්නන්න ලස්සන ලේඛනයක්. රටේ නීතිය අනුව අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය අනුව යමෙක්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා නම් ඊට හේතුව අත්අඩංගුවට පත්වන පාර්ශවයට දැනුම් දිය යුතුයි. ඒ සඳහා හදලා තිනවා ලදුපතක්, රිසිට් එකක්. අර අපි කාට හරි සල්ලි දුන්නම රිසිට් එක දෙන්නේ. ඒ වගේ පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා එයාගේ ළඟම ඥාතියට රිසිට් එකක් දෙන්න ඕනි. කවුද ගත්තේ? කොහෙටද ගෙනියන්නේ? ගත්තේ මොකටද? දැන් මේ තියෙන්නේ පිල්ලයන් වෙනුවෙන් නිකුත් කරපු ලදුපත. ලදුපත් අංකය A395/444. දැන් මේකේ
මේ අත්අඩංගුවට ගත්ත දිනේ සහ වෙලාව, අත්අඩංගුවට ගත්තේ කවුද, කොහෙද රඳවා තබන්නේ, මේ ඔක්කොම තියෙනවා. අත්අඩංගුවට ගැනීමට හේතුව අත්අඩංගුවට ගැනීමට හේතුව තමයි 6 වෙනි කාරණේ. මොකක්ද ලියලා තියෙන්නේ? හේතුවක් තියෙනවා. තාවැප වෘත්ති දෙක එක පස්සවාදී වැලැක්කීමේ පනතේ වගන්ති 2 1 ආ ඌ 3 ආ මොකක් හරි ඉලක්කම් ප්‍රශ්නයකට අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉලක්කම් ටිකක් විතර ලියලා තියෙනවා. ඒ කියන්නේ පොලිසියවත් දන්නේ නැහැ. ගිහිල්ලා පිල්ලෑම අරන් වරෙන් කිව්වා මේ අහිංසකයෝ ටික ඇවිල්ලා කුදලගෙන ආවා ඊලෙන් දුන නියෝගය ඉටු කරන්න එපා. ඒ අය දන්නෙත් නැහැ. දැන් ඕක අපිටත් කියව ගන්න බැරි එක කොහොමද පිල්ලෑන්ට කියව ගන්නම බෑ. එහෙනම් එතුමා තාම දන්නේ නැතුව ඇති. මේක සිංහලෙන් ලියලා තියෙන්නේ. ඔව් දෙමළ ජාතිකයෙක් හොඳට සිංහල කතා කරනවා. හොඳට ඉංග්‍රීසි කතා කරනවා. කියවන්න පුළුවන්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒ වගේම රවි ඔබ මතක් කරන්නේ කවුද? ආනන්ද විජේපාල ඇමතුමා 10 වෙනිදා පාර්ලිමේන්තුවට කියනවා පාස්කු ප්‍රවාහරය පිළිබඳ වැදගත් තොරතුරු ඔහු හෙළි කරා කියලා. 12 වෙනිදා ජනාධිපතිතුමා යනවා මඩකලපුවේ රැස්වීමකට. එතෙන්දිත් කියනවා පිල්ලයන්ව අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රයාරය සම්බන්ධයෙන් කියලා. හැබැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා පෙරේද වේදිකාවක කියනවා නෑ මේ පාස්කු ප්‍රයාරයට ගත්තා කියනවා ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි යාව අත්අඩංගුවට ගත්තේ මහාචාර්යවරයෙකු අතුරුදහන් වීම කියලා. දැන් එතුමා මේ අපිව නෙවෙයි අභියෝගයට ලක් කරන්නේ. ජනාධිපතිතුමා. ඒක ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවේ මේ දවස්වල වෙන දෙයක්. දැන් අපිට පුරුදු වෙලා. එක්ක දෙන්නම බොරු කියනවා. නැත්තම් දෙන්නගෙන් එක්කෙනෙක් බොරු කියනවා. හැබැයි මේ අනුව නම් පේන්නේ රවි දෙන්නම බොරු කියනවා. නෑ ඇත්තටම වෙන්නේ බොරු කියනවා සතියක්. ඒ බොරුව ඇත්ත කරන්න දඟලනවා තව සතියක්. ඒ බොරුවම ආයෙත් කියනවා තව සතියක්. වගේ එකක් නේ. ඒකනේ ක්‍රමය. ඒ බොරුව වහගන්න අලුත් බොරුවක් කියනවා තව සතියක්. ඉතින් මේ අනුව ඔබ දැක්කා මේක මම ඊට කලින් කාටවත් පෙන්නලා තිබ්බේ නෑ. ඔබ දැක්කා හේතුව දක්වා නැත. ඒ කියන්නේ හේතුව තාම පොලිසිය දන්නේද නැත. ඉතින් අර අහිංසක ඇමතිවරු එක බොරු කියන්නේ පොලිසියෙන් ඇහුවම පොලිසියට එකක් කියාගන්න නැති වුණාම හිතෙන දේවල් තැන් වල මේ අය කියනවා. එතකොට අපි දැක්කා ආණ්ඩුව පත් වෙන්න ඉස්සෙල්ලත් මේ කාරණාවේදී මැදිහත් වෙච්ච දෙන්නෙක් තමයි රවි සෙනවිරත්න සහ ශානිය බේසේකර. ඔවුන් දේශපාලන වේදිකාවෙත් යම් විදිහට මේ මහමොලකාරයෝ ගැන යම් ප්‍රකාශ කරලා තිබ්බා. ඒ ප්‍රකාශයි මේ මහමොලකාරයා අල්ලන මේ ප්‍රකාශයි අතර පොඩි සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා කියලා ඔබට පේන්නේ නැද්ද? ඇත්තම රවි මහමොලකරුවෙකු සොයනවා නම් කමක් නැහැ. මේ අයගේ උත්සාහය මහමොලකරුවෙකු නිෂ්පාදනය කර ගැනීම. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් අපි කවුරුත් විරුද්ධ නැහැ. මේකට මහමොලකරුවෙක් ඉන්නවා නම් ඒ මහමොලකාරයා අල්ලනවා නම් අපිට හතුරෙක් ඕනේ. ඒ හතුරා අල්ලලා දෙනවා නම් අපි කැමතියි. හැබැයි නැති මහමොලකාරයෙක් අල්ලන්නද හදන්නද මේ හදන්නේ ආණ්ඩුව කියන ප්‍රශ්නේ පළවෙනිම දේ සාමාන්‍යයෙන් පොලිසියේ නිලධාරීන් නිලැඳුම් අදින නිලධාරීන්ට දේශපාලනේ තහනම්. වෘත්තීය සමිතියක්වත් හදන්න බෑ දේශපාලන නීතිය. දැන් ඔබ ඉති වෘත්තීය සමිතිය නායකයෙක් විදිහට හැම පුළුවන් හැමතැනම හදනවනේ ඔයගොල්ලෝ ගිහිල්ලා. ආසාවට පොලිසිය එකක් තියෙනවා. නෑනේ. ඒ කියන්නේ දේශපාලනය කිරීම පොලිස් නිලධාරීන්ට තහනම්. හැබැයි ඔබ නම් සඳහන් කර දෙන්න. රවි සෙනවිරත්න සහ ශානිය බේසේකර කියන මහත්තුරු පොලිස් සාමූහිකය කියලා මාලිමා පොලිස් සාමූහිකය කියලා එකක් හදාගෙන රටවටා රැස්වීම් තිබ්බා. ඒ අය බලයේ ඉල්ලුවෙම මහා මොලකරු අල්ලන්න. ඒ නිසා තමයි මට ඇත්තම කාදිනුතුමා ගැන දුකයි. එතුමා අවංකවම විශ්වාස කරා මහා මොලකරුවෙක් සිටි කවුරු නැතත් මේ අය දනි මේ අයට බලයක් ලැබුණොත් නම් මහා මොලකරු අල්ලයි කියන බොහොම සත්භාවයෙන් වෙන්න ඕනි. කතෝලික ඡන්දේ gediya පිටින් අරගෙන දුන්න මේ පැත්තට. ඊට පස්සේ බලයටපත් වුණා මාස 6ක් ගියා කිසි සද්දයක් නැහැ. ඔය නිසා තමයි මාස 6ක් පිරෙනකොට කාදිනල්තුමා කිව්වේ අප්‍රේල් 21 වෙනකොට මහා මොලකරු හෙලිකලේ නැත්තම් මම බහිනවා පාරට කියලා. දැන් අද අප්‍රේල් 21. එතකොට කාදිනල් හිමිපාණන්ට සිද්ධ වෙයිද පාරට බහින්න? මම හෙට ඉඳන් සාමාන්‍යයෙන් දේශපාලන කාරණා සඳහා පෙළපාලි යෑම ඡන්ද කාලය තුල තහනම් ආගමික පෙරහැරක් වෙන්නේ නැහනේ. මේක දේශපාලන කාරණයක් නේ. කෙනෙක් අල්ලන්න රජයට බල කරන. එතකොට මැයි 6න් පස්සේ කාදිනල්තුමා මම හිතන්නේ දැවැන්ත කියන්නේ පල්ලියේදී වඩා පාරදී දකින්න ලැබෙන චරිතයක් බවට පත් වේවි. මොකද මේ ආණ්ඩුව අපි ඔක්කොටම විවිධ බොරු කියලා රැවට්ටුවානේ. මේ රටේ සෑම ජන කොට්ටාසයක් විවිධ ක්ෂේත්‍රවල මොකක් හරි බොරුවක් කියලා රවට්ටලා තියෙනවා.
කාදිනල්තුමා ඇතුළු කතෝලික ප්‍රජාව රවට්ටපු බොරුව තමයි අප්‍රේල් 21ට කලින් මහා මොලකරු හෙළිදරව් කරනවා කියන බොරුව. එතකොට ඉතින් ඒකට හැබැයි කාදිනල්තුමා කලින්ම කියලා තිබ්බා ආවල් දිනට කලින් හෙළි නොකළොත් අපි පාරට බහිනවා කියලා. ඒතර අපිට ඒක ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. හැබැයි දැන් අද දවසේ ප්‍රකාශ ගත්තාම අපිට පේන්නේ නැහැ එහෙම රැවටීමට එරෙහිව උද්ඝෝෂණයක් හෝ පාරට බැහිමකට වඩා අපිට පේනවා නිකන් ඔබව හතුරෙක් කරගන්න ඕන උත්සාහ කරමින් ඉන්නවා. මේකට උත්තරයක් ඔබෙන්ම ගන්න ඕන හින්දා යහන්නේ. මේ අද දවසේ පත්තරේ තියෙනවා පිල්ලයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබෙමින් තියෙනවා. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේක කියන්නේ. ඒකම එතුමා කියනවා උදේගම්මන්පිල මහත්මයා එතුමා වෙනුවෙන් පෙනී ඉඳින්න ලැජ්ජා වෙන්න ඕනේ කියලා. ඇයි ඔවුන් තවම මේ බොරුව කිව්ව අය පස්සේ යන්නේ නැතුව මහමොලකාරුවෙක් හොයා ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔවුනුත් දැන් පෙළෙන තත්වයකටපත් වෙලා තියෙන්නේ. ඔබ හතුරෙක් වෙලා ඉවරයි දැන්. එහෙනම් රවි වෙන්න පුළුවන් එකම දේ තමයි අර පස්සේ වෙන විට මේ අයටත් තේරුම් යන්න ඇති මහමොලකරු කියලා අල්ලන්න කෙනෙක් නැහැ. මහමොලකරුවෙක් හදාගත යුතුයි නැත්නම් අපේ නම්බුව බම්බුව බවට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒතකොට ඒ නිසා දැන් ඔබ කියන ওই කාරණේ අනුව නම් මට පේන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි මෙතුමන්ලත් මහා මොලකරු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ හිටියා. ඒ ව්‍යාපෘතිය මම විසින් අවුල් කර කළ යුතුයි. පිල්ලයන් යුද ජයග්‍රහණයට දායක වුණු කතාව පොඩ්ඩක් පැත්තකින් තියන්න රවි. ඔබ ත්‍රස්තවාදී කියන්නේ. ඔබ කරපු වරදකට ඔබව අත්අඩංගුවට ගැනීම ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ. හැබැයි ඔබ නොකරපු වරදක් ඔබ පිටපටවලා රටේ තියෙන ප්‍රශ්න මහා මොලකරු අල්ලා ගනු කියන ප්‍රශ්නේ. ඇත්ත එහෙම ප්‍රශ්නයක් රටේ තිබ්බේ නෑ. ඔය දේශපාලන වේදිකාවේ හදාගත්ත ප්‍රශ්නයක්. ඇත්තම 2021 දී අපේ නලින්ද ජයතිස්ස ඇමතුමා කියනවා මේ ප්‍රහාරයේ මහා මොලකරු ඉන්දියානු ආණ්ඩුවයි කියලා. ඔබට මතක ඇති. ඊළඟට අපේ සිරිල් ගාමිණී පියතුමා කියනවා අබුහින්ද් කියන එක්කෙනා තමයි මහා මොලකරු කියලා. හරින් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා සොනික් තමයි මහා මොලකරු කියලා. ඒතර මේ එක එක්කෙනා Tamante හිතන දේවල් මහා මොලකරු කියමින් මේ නැති ප්‍රශ්නයක් හැදුවා. නැත්තම් මේ වෙන විට මම කියන්න ඕනි මේ ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇමරිකානු ආණ්ඩුවේ ඔබ දන්නවා මේ ලෝකයේ තියෙන විශිෂ්ටතම අපරාධ විමර්ශන ආයතනය තමයි FBI. Federal Bureau of Investigations. මොකද මේකට තමයි ලෝකයේ ඉහළම තාක්ෂණය තියෙන්නේ. අත්දැකීම් තියෙන්නේ, සම්පත් තියෙන්නේ. අර අපි පොඩි කාලේ නම් අහලා තිබ්බේ ස්කොට්ලන්ඩ් යාඩ් එංගලන්තේ. දැන් එංගලන්තේ බිඳ වැටිලා ඇමරිකාවනේ බලවත්. ඒතර දැන් අර ඒ කීර්තිය සහ හැකියාව තියෙන්නේ ස්කොට්ලන්ඩ් යාඩ් නෙවෙයි FBI. අර පාස්කු ප්‍රහාරයේ උණු වෙලාවේ රවි එක පැත්තකින් වෙච්ච ගමම්ම ISIS සංවිධානය මේකේ වගකීම බාරගත්තා. CIA එක එහෙම කිව්වා මං හිතන්නේ ISIS තමයි මේක කරේ කියලා. මම දැක්කා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කියලා තියෙනවා. ඒක වරද්දාගත්තා. CIA නෙවෙයි. CIA කියන්නේ රහස් ඔත්තු සංවිධානයක්. අපරාධ විමර්ශන සංවිධානයක් නෙවෙයි. FBI එක තමයි කිව්වේ. මම එතනට තමයි එන්න හදන්නේ. එතකොට ඉස්සලම් කියන්නේ ඒගොල්ලෝ උන් මොනවද දන්නේ? අපිනේ දන්නේ වගේ දෙයක් කියත හැකිනේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට. එහෙමනේ අපිට කියන්න වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ දන්නේ කොහොමද කියන තැනට මම එන්නේ. දැන් මම කිව්වා එක පැත්තකින් ISIS සංවිධානයේ වගකීම් බාරගත්තා. මේ ISIS කියන්නේ ඇමරිකාවත් එක්ක යුද වදින ත්‍රස්තවාදී සංවිධානයක්. අනිත් පැත්තෙන් මේ ඇමරිකානු කීප දෙනෙක් මේ බොහොම ප්‍රහාරයේ මිය ගියා. මේ කාරණා දෙකම පෙන්නලා ලංකා ආණ්ඩුවට මේ වැඩේ විමර්ශනයේට සහාය වෙන්න FBI එක ලංකාවට ආවා. මේ අය අරගොල්ලන්ගේ ජංගම දුරකථන උකුළු පරගණක කියන්නේ ලැප්ටොප්ස් මේවා ඔක්කොම මකලා තියෙන දේවල් පවා ඒගොල්ලන් තියෙන ඉහළ තාක්ෂණ පාවිච්චි කරලා ආපහු ඒවා අරගෙන සියල්ල පරිශීලනය කරා. ඊළඟට ජංගම දුරකථන වල මකපු දුරකථන සංවාද ඒ වගේම මේ අයගේ ISIS සමග තිබුණු ගනුදෙනු ලියකියවිලි පොත්පත් සැකකරුවන්ව අපේ CID එකට අමතරව FBI එක වෙනම ප්‍රශ්න කරා. ඒවා මේ වගේ වීඩියෝ කරා. එහෙම කරලා සියලුම දත්ත විශ්ලේෂණය කළා නතර වුණේ ISIS පිළිබඳ ඔවුන්ගේ ඉන්න විශේෂඥයන්ගෙන් මේ ලංකාවෙන් එන තොරතුරුත් එක්ක සැසඳීමක් කරා. එහෙම කරලා රවි ඒගොල්ලන්ගේ ඉන්නවා විශේෂ නියෝජිතෙක්. ස්පෙෂල් ඒජන්ට් කියන ප්‍රධාන තනතුරක්. ස්පෙෂල් ඒජන්ට් කාන්තාවක් මෙරිලි ආර් ගුඩ්වින්. මෙයා
පිටු 72 දිවුරුම් ප්‍රකාශයක් දෙන ඇමරිකාවේ අධිකරණයට ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදු වුණේ කොහොමද කියලා. ඊටාම තාර්කික සාක්ෂි සහිත විශ්ලේෂණයකින් කියනවා මේක කරේ මේ සියල් සැලසුම් හදු මහා මොලකරු වෙන කවුරුවත් නෙවෙයි සහරාන්. සහරාන් නායකයා මරනවා. නෑ එයාගේ ඇත්ත නායකයා අල් බග්දාද්. එයා තමයි IS සංවිධානයේ ප්‍රධානියා. ඔහු විසින් පත් කරපු ලංකා ශාඛාවේ ප්‍රධානියා තමයි සහරාන් කියන්නේ. සහරාන්ගේ දෙවිනියා තමයි සමහරු කියවනේ නෞෆර් මෞලවි තමයි මහා මොලකරු කියලා. එයා ඇත්තෙන්ම සහරාන්ගේ දෙවිනියා. එතකොට මේ ඊටාම තාර්කිකව මෙයා ඔප්පු කරනවා කවුද? FBI ආයතනය මහා මොලකරු සහරාන්. හැබැයි ඒක සහරාන්ගේ තීන්දුවක් නෙවෙයි. මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න සහරාන්ට කිව්වෙත් IS ප්‍රධානියා අල් බග්දාදි කියන එක කෙනා. ඒ කියන්නේ අපිට අල් බග්දාදි ලොකු වැඩි නිසාද අපි නිකන් පොඩි මහා මොලකාරයෙක් හොයන්නේ සහ මේ මහා මොලකාරයෙක් ඕනෙමයිද මේකට? එහෙම මහා මොලකාරයෙක් ඉන්න ඕනේ. ඔව්. ඇයි එක පැත්තකින් සහරාන් ඉන්නවා. සහරාන්වත් මෙහෙवला තියෙන ඔපරේෂනල් දේවල්. ඒ කියන්නේ මේයුම සැලසුම් කරලා තියෙන්නේ සහරාන්. හැබැයි අදහස දීලා තියෙන්නේ අල් බග්දාදි. දැන් ඇත්තම කතාව මට තව එක විනාඩියක් දෙන්න. ඊළඟ මේ තියෙන්නේ රවි මේක ඉතා වැදගත්. මේ ලෝකයේ ඉන්නවා අපි ආඩම්බරින් කියන්න ඕනි ත්‍රස්තවාදයේ පිළිබඳ කීර්තිපත්ව විශේෂඥයා විදිහට සැලකන්නේ ලාංකිකයෙක්. ඇමරිකානු ආණ්ඩුව, බ්‍රිතාන්‍ය ආණ්ඩුව, සිංගප්පූරු, ඕස්ට්‍රේලියා මේ ආණ්ඩු ත්‍රස්තවාදී ප්‍රශ්නකදී මුලින්ම උපදෙස් පතන්නේ ලාංකිකයෙක්ගේ. මහාචාර්ය රෝහන් ගුණරත්න. කොටි ත්‍රස්තවාදය ගැන, IS ගැන, ජවිප ගැන ඔහු විශේෂඥයෙක්. ත්‍රස්තවාදයේ පිළිබඳව තමයි ඔහුගේ විෂය. එතකොට ඔහු දැන් සිංගප්පූරුවේ ජීවත් වෙන්නේ. ඔහුට ඉල්ලුවා අවසරය මේ කට්ටියව අර FBI වගේම ඉල්ලුවා ප්‍රශ්න කරන්න, මේ තොරතුරු පරිශීලනය කරන්න. ලෝකයේ ඕනෑම රටකින් මහාචාර්ය රෝහන් ගුණරත්න ඉල්ලුවොත් ටක් ගාලා ඔය අවස්ථාව දෙනවා. මොකද එයාගේ තියෙන සුවිශේෂී හැකියාවෙන් ඒ රටට ප්‍රයෝජනයක් වෙන හින්දා. ඒතර මෙයා මේ FBI අර පැත්තෙන් කරනවා, සමගාමීව මහාචාර්ය රෝහන් ගුණරත්න වෙනම විමර්ශනයක් කරනවා. කරලා එයා නිගමනයට එළඹුණා විතරක් නෙවෙයි, පොතක් ලිව්වා. පොතේ නම ශ්‍රී ලංකාස් ඊස්ට් සන්ඩේ මැසකර් ප්‍රොෆෙසර් රෝහන් ගුණරත්න. ඒක මේ ළඟදී සිංහලට පරිවර්තනය කරා. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ උගත යුතු පාඩම් මහාචාර්ය රෝහන් ගුණරත්න. එතකොට මේ පොතේ ස්වාධීනව විශ්ලේෂණය කළ නිගමනයකට එළඹෙනවා මේක අල් බග්දාදිගේ නියෝගයෙන් සහරාන් කරපු වැඩක් කියලා. එතකොට මට මේක කියන්නේ මෙච්චර මහාචාර්ය රෝහන් දැන් අපි දකිනවා මේ සමාජ මාධ්‍යයේ ඉන්න දෙතුන් දෙනෙක් කියලා conspiracy theories. අපි සිංහලෙන් කියන මොකද්ද? කුමන්ත්‍රණ න්‍යායන් මතු කරන අරම වුණා, මෙහෙම වුණා, එනම් මෙහෙම වුණේ කොහොමද? ඉතා හොඳයි. ඒක නිකන් අපිව හදලා තියෙනව නේද? එහෙම නිකන් මහා මොලකාරයෙක් ඉන්න ඕනේ, වහතුරෙක් ඉන්න ඕනේ, එයා පේන්න ඕනේ, එයාට අපි ගහන්න ඕනේ, ඒකට වීරයෙක් ඉන්න ඕනේ. ඉන්නවනේ දැන්. සාරාංශාල් බග්දාදි. එහෙම බෑ අපිට අහුවෙන කෙනෙක්. අපිට කැමති අපිට අල්ලන්න පුළුවන් අහුවෙන කෙනෙක්, අපිට ටිකක් තේරෙන කෙනෙක් නිකන්. දැන් මං හිතන්නේ රවි මෙතන දැන් මේ කවුද FBI එකටත් වඩා දක්ෂ මහාචාර්ය රෝහන් ගුණරත්නටත් වඩා විශේෂඥතාවයේ තියෙන කට්ටියක් අපේ YouTube වල ඉන්නවා. ඒකනේ මොකද්ද FBI කිව්වට අපි පිළිගන්නේ නැහැ. මහාචාර්ය රෝහන් ගුණරත්න මුළු ලෝකෙම පිළිගන්නවා. රෝහන් දෙයක් කිව්වම මුළු ලෝකෙම පිළිගන්නවා. ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා උගෙන් තමයි උපදේශ පතන්නේ ත්‍රස්තවාදී පිළිබඳ. ඒව කෙනා කියන ඒවා අපි පිළිගන්නේ නැහැ. අපේ හිතේ එකෙක් ඉන්නවා ඌ වැරදි කරු වෙනකම්ම අපේ සටන අපි ගෙනියනවා. ඇත්තටම මේක මේ මොකද්ද මේ ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්තිය මොකද්ද? මේ රටේ ජනතාව බත් කන හරක් කියලා හිතාගෙන එක එක බොරු කියලා අපිව රවට්ටනවා. මේ ඒකෙම දිගුවක් නෙවෙයිද මේ මහා මොලකරුව? නෙවෙයි නිකන් මේක ඇතුලේ තියෙන දේශපාලනය මේ රට පැත්තෙන් කතා කරාම මේ හතුරෙක් හදා ගන්නවා. දැන් ආණ්ඩුවේ න්‍යාය කරගෙන තියෙන්නේ රට හදන්න බැරි වුණේ හොරකම් කරන හින්දා. දැන් අපි හොරකම් කරන්නේ නැහැ කිව්වම රට හැදෙනවා. දැන් වේදිකාවක් ගානේ ගිහිල්ලා කියන්නේ කරන දේවල් නෙවෙයි, කරපු දේවල් නෙවෙයි. අපි හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න. ඔයා හරි වැදගත් තැනකට ආවේ. මට මේක කියන්න දෙන්න. 2000 දැන් අපි දන්නවා අපේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. ඕක ආජන්ටිනාවේ උනේ 1984 තරම් ඈතක. එංගලන්ත උනේ 1964 ඊටත් එහා. අපිට මතකයි ඉන්දියාව උනේ 1991. රුසියාව උනේ 1998. මෑතක වුණා 2016 වුණා ග්‍රීසියේ. ඒතර මේ
ලෝකේ වරින් වර රටවල් මුහුණ දෙන ප්‍රශ්නයක්. දැන් ඉන්දියාවේ මේ ප්‍රශ්නේ ඇති වුණාම මධ්‍යම පන්තියේ සංවාදයක් ඇති වුණා. ඇයි අපිට මෙහෙම වුනේ? මේගොල්ලෝ හඳුනාගත්ත ප්‍රශ්න දෙකක්. එකක් අපි අපනයනය කරනකොට ආනයනය කරනවා අපි අපේ රටේ දේවල් මිලදී ගන්න. ඉන්දියාව පටන් ගත්ත කැම්පේන් එක මේ ආණ්ඩුව නෙවෙයි. මධ්‍යම පන්තියේ ඔය අපි WhatsApp group වල සංවාදයක් ඒ වගේ වෙලා buy Indian be Indian. ඔබ සැබෑ ඉන්දියානුවෙක් නම් ඉන්දියානු දේ මිලදී ගන්න කියන එක පාසල් විෂය නිර්දේශිත දැම්මා. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියෝ ඇවිල්ලා රූපවාහිනී වල කතා කරන්න ගත්තා. රැල්ලක් හැදුවා. ඒ වගේම මේ රාජ්‍ය සේවයේ ඕනවට වඩා මේ ආර්ථිකයේ මැදිහත් වීම තමයි ප්‍රශ්නේ කියලා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පටන් ගත්තා වගේ ආර්ථික ලීල්කරණයක් පටන් ගත්තා. එතකොට මේ දෙකේ ප්‍රතිඵලයක් විදියට අර වෙනදා ලංකාවෙනුත් ආධාර ඉල්ලන නියං කාලෙට ලංකාවත් ආධාර කරන ඉන්දියාව අද අපිට ආධාර කරන ලෝකේ 6 වෙනි ලොකුම ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා. 2040 වෙනකොට ලෝකේ 3 වන ආර්ථිකය බවට පත් වෙන්න නියමිතයි. එතකොට මොකද උනේ? රට ඇතුලේ ප්‍රශ්න ආවම අර බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා රවි. දුකක් ඇති වුණාම දුකට හේතුව හොයන්න. එතකොට දුකට හේතුව හොයාගෙන සංවාදය කරපු නිසා දුකින් මිදීමේ මාර්ගයත් පාදගත්තා. මෙතන මොකද උනේ? රවි කිව්වා වගේම මේ අපිට නැති උනේ අපේ සල්ලි හොරකම් කරපු නිසා. අර නිලන්ති කොට්ටියච්ච මැතිනි වගේ කට්ටිය කිව්වා ඩොලර් බිලියන 15ක් උගන්ඩාවේ හංගලා තියෙනවා. ඒකයි රටේ ඩොලර් නැති උනේ. ඉතින් මේ පට්ට බොරු සංවාදයකට අරන් ගිහිල්ලා මේ හොරකම් මේ රටේ හොරකම් වෙනවා. ඒක නෑ නෙවෙයි. හොරකම් සිදු වෙනවා. හොරකම් නතර කළ යුතුයි. ඒක තිත්ත ඇත්ත. ඒක මේ රටේ විතරක් නෙවෙයි වෙන්නේ. ලෝකේ පුරාමත් වෙනවා. හැබැයි මේ ආර්ථික අර්බුදය ඇති උනේ හොරකම් හින්දා නෙවෙයි. දැන් අපේ රටේ ගමක ඉන්න අපි අපේ භාෂාවෙන් කියනවා නම් මොකුත්ම වැඩක් නොකර කාලකන්ණි විදියට අරක්කු ටික බීගෙන උදේ හවස ඉන්න මිනිස්සයාටත් දැන් හිතෙන්න පටන් ගන්නවා. මේ මම මෙහෙම වෙලා තියෙන්නේ මට කන්න නැත්තේ මං දුප්පත් වෙලා තියෙන්නේ අර ආණ්ඩුව හොරකම් කරපු හින්දා. ඒ නිසා මගේ කම්මැලිකම මං මෙහෙම ඉන්න ඕනේ. මට ආණ්ඩුව හරි ගියොත් මට හොඳ ජීවිතයක් හම්බ වෙනවා. දැන් ඕක නේද මේ හදාගෙන යන තීරියගේ ඔය සහරාන්න අපි බලන්න ජනාධිපතිතුමා තාමත් විකුණන්නේ ඒකනේ. අපි හොරකම් කරන්නේ. හැබැයි එතකොට හොරකම් කරන්නේ නැතුව හිටිය ආණ්ඩුවට සිද්ධ වුණා හාල් හිගයක් ඇතුළේ හාල් පිට රටින් ගේන්න. පොල් හිගයක් ඇතුළේ පොල් පිට රටින් ගේන්න. ලුණු හිගයක් ඇති වෙලා ලුණු පිට රටින් ගේන්න. එහෙනම් හොරකම් කරන්නේ නැත්තම් හොරකම් කරා කියපු කෙහෙලිය නමුක් වැල්ල ඇමතිවරයා ඉන්නකොට 80යි ඖෂධ හිඟ අද 180ක් විතර හිගයි. හැබැයි මිනිස්සුන් දන්නේ නැහැ ඒක. අපි කියන්නේ හොරකම නතර කළ යුතුයි පාලනය කළ යුතුයි. ඒකට කිසිම විවාදයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ ඇත්ත හේතුව හඳුනා ගන්නා තුරුම කවදාක ප්‍රශ්නය විසඳන්න හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් මේ අපි පෞගිය 2022 ඉඳන් මාලිමාව ඉතා කැත විදියට මිනිස්සු හරි ආසයි වෛර කරන්නේ මිනිස් ස්වභාවය. මේ අපේ මිනිස්සුගේ ලංකාවේ මිනිස්සුගේ වරදක් නෙවෙයි. ඒකත් ඔය අවුරුදු 70ක් තිස්සේ මේ පුරුදු පුහුණු කරවපු එකක් නෙවෙයි. දැයි ලංකාවේ මිනිස්සු එහෙම පුරුදු වෙන්නේ මේ බලය කූට ප්‍රාප්ත වෙන එකයි. ඒ ගමන් මාර්ගේ මම වෘත්තීය සමිති ශාස්ත්‍රයේ ඉඳ දන්නවා. ඒ කියන්නේ අපිට උගන්වන්නේ මොකක් දුන්නත් අපි ශාස්ත්‍රයට එනකොට දන්නවනේ සතුටු වෙන්න එපා. ආණ්ඩුවට ගහන්න. හැබැයි දැන් ආණ්ඩුවට පොඩ්ඩක් අපි ගැහුවත් රිදෙනවා. ඒක ප්‍රශ්න කරනවා. ඒකට ලොකු දේවල් කරනවා. සාධාරණ දෙයක් දිනාගෙන යන්න හැදුවොත් වර්ජනේ නතර කරන්න පාවලා දුන්නා කියනවා. හොරි කඩය වෙලා හොරි කඩය වෙනවා. දැන් ඉල්ලුවත් හොරි කඩය වෙනවා. හරියට හරි. දැන් ඒක පරිවර්තනය කරගන්න බැරුව ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව තමයි මේ රටේ සංවර්ධනය තිබුණු ලොකුම බාධාව. කිසි දෙයක් දැන් බලන්න ඔබට මතක ඇති උත්තේ සමිති නායකයෙක් විදියට කෝවිඩ් ඇති වෙලා රට ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටි අවස්ථාවක තමයි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන තුරු මාස ගාණක් අඛණ්ඩ ගුරු වර්ජනයක් ගෙනිච්චා. ඒතර ගුරුවරුන්ගේ වැඩි කළා විතරයි මට මතකයි විවිධ ක්ෂේත්‍රවලයි. මතර ඔබතුමාලාත් අයිති. අදටත් ඒ වැටුප් විෂමතාවයේ බරපතල විදිහට තියෙනවා. සාධාරණ අනික් කට්ටිය කියනවා ඒ අයට දුන්නා නම් අපිටත් දෙන්න. රට පුරා නැති අසහනයක් මේ කොවිඩ් අර්බුදයෙන් යන්තම් රට එළියට එන වෙලාවේ සංචාරක ව්‍යාපාර වෙලේ අවුරුදු 2ක් මිනිස්සු රටවල් ඇස්සේ හිර වෙලා ඉඳලා සල්ලි තියෙන හැමෝම කොවිඩ් ඉවර වෙච්ච ගමන් මම යන්නේ මොන රටද කියලා ලෝක සිතියම බලනවා. එතකොට The Travel වගේ මැගසින්ස් ඒ වගේම වෙබ් අඩවි මොකද කරේ? ඒ ලැයිස්තුවේ උඩින්ම දාලා තිබ්බේ ලංකාව. හැබැයි අවාසනාවට අපිට ඒ ස්වර්ණමය අවස්ථාව දිනා ගන්න බැරි වුණා. රටේ උද්ඝෝෂණ වැඩවර්ජන කලබලයක්. කවුද කරේ? මාලිමාව. එතකොට
ඩොලර් එවන්න එපා කියලා මිනිස්සු පෙළඹෙවි කවුද? මාලිමාවේ සුනිල් හඳුන්නෙත් ඇමතුමා. එතුමාලා ඒක එහෙම කිව්වේ නෑ කියලා මම දැක්කා ජනාධිපතිතුමා කියනවා. මාලිමාවේ පච 17ක් එක පෙළට කියලා මම වීඩියෝවක් කරා මේ මෑතකදී. ඒකේ ඔන්න සාක්ෂි සහිතවම ඒ කතා තියෙනවා. ඉතින් රට පුරා තියෙන දේශපාලනයේ විනෝද ආස්වාදය සඳහා තියෙන එකක් නේ. අපි හැමෝම කලින් එකයි දැන් එකයි පරිශීලනය කරමින් විනෝද වෙනවා. ඒ තරමට කාටද මේ වැඩෙන් කෙලවුනේ? ඉස්සර මිනිස්සුන්ට hina වෙන්න උනාම බලන්නේ ලෝචි. ජනයි ජිනයි ලකයි සිකයි ඔය වගේ වස්ති ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කතා. අර පරණ කතා පෙන්නුවාම යකෝ මුන් මෙහෙමත් කියලානේ කියලා අපි ওই කතා පෙරට මිනිස්සු හරි හොඳයි රවි. දැන් මේවා දැක්කම මුන් අපිව අන්දපු විදිය කියලා දත්කුරු කාගෙන ආණ්ඩුවේ නායකයන්ට ගහන්න යන්න එපයි. හැබැයි අපේ මිනිස්සු එහෙම නැහැ. ඒක දිහාත් බලලා උපේක්ෂාවෙන් ඒකත් සිනා වෙලා ඒක දරා ගන්නවා. හැබැයි මම කියන්නේ මේ රැවටීමට තිත තැබුවේ නැත්තම් අපිට ගොඩේම නැහැ. ඇයි? ඇත්ත ප්‍රශ්න දිහා අපි හඳ පෙන්නුවම හඳ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලනවා නම් කවදාකවත් හඳේ ලස්සන දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුවත් බරපතල අර්බුදයක නේද මේ හිර වෙලා තියෙන එකක්. දැන් ඒගොල්ලෝ කියපු ඒවා බොරු කියලා එක පිළිගන්න ඕනේ ඒගොල්ලෝ. එහෙම නැත්නම් ඇත්ත යථාර්ථයට ඒගොල්ලෝ මූණ දෙන්න ඕනේ. දැන් මේ අපි නැවත පාස්කු ප්‍රහාරයට ආවොත් දැන් ඒගොල්ලෝ හැදුවා මහමොලකාරයෙක්. ඒක නිෂ්පාදනය කරා. ඒක ලොකු කරා. ඊට පස්සේ කාදිනල් හිමිපාණන් ඇතුළු කණ්ඩායම ඒකට දිනයක් දාගත්තා. දැන් අද දවසේ ඒක දැන් සටන ගල උඩට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ අත්අඩංගුවට ගැනීම හරහා ඒගොල්ලෝ කරන්න උත්සාහ කරේ කතා කරන්න බැරි කෙනෙක් හදලා අපි දන්නවා ඔය අපේ ඉතිහාසයේ එහෙම වාර්තා වෙච්ච ඒවත් තියෙනවා. ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් ගෙනියලා පිළිගනින් වැරද්ද කියලා බල කරලා ඔහුට ඒක පිළිගන්නවා හැර වෙන තැනකට යන්න බැරි තත්ත්වයක් ඇති කරලා අපේ පොලිසිය සමාජයට ගානකුත් දීලා පිල්ලයන්ට පිටරට ඕනනම් පදිංචි වෙන්න ගේකුත් දීලා නිකන් පුළුවන් ඕනනම් මම මහමොලකරු කියලා පිළිගන්නවා වගේ තැනකට යන්නද මේ වැඩේ හැදුනේ. ඔබ හරි තැනකට ආවා. අපි ඕකට කියන්නේ හාවා නරියා කිරීමේ න්‍යාය. මම රස කතාවක් කියන්න වෙලාව තියෙනවා නා. වැදගත්. ඔන්න ලෝකේ තිබ්බලු පොලිස් නිලධාරීන්ගේ පුහුණු වැඩමුළුවක් එංගලන්තේ. පුහුණුවේ ප්‍රායෝගික දිනේදී හැමෝටම දුන්නලු කැලේට ගිහලා නරියෙක් අල්ලන්න. දැන් හුරු ඉලලා දුවන්න පනින්න පුළුවන් වෙන්න එපයි. ඉතින් ඔබ දන්නවා එංගලන්තේ නරි දඩයම් කරන තරම් හරි සුලභයි. නරි අල්ලන් එන්නේ මේ පොලිස් නිලධාරී මුදා හැරියලු. දැන් අනිත් කට්ටිය දාඩිය වගුරගෙන පඳුරු අස්ස රිංගගෙන නරි හොයනවා. අපේ පොලිසිය රාලා මොකද කරේ පුහුණුවට ගියේ. ආවුණා හාවෙක් හාවට Taman නරියෙක් කියලා පිළිගන්න තුරු ගහලා හාවයිතර පහර දීම දරා ගන්න බැරි වුණාම නරියා කියලා පිළිගත්තම ඒ හාව ගෙනල්ලා ඉදිරිපත් කරා. ඕක මේක විහිළුවක් නෙවෙයි රවි. මේක තිත්ත ඇත්තක්. මම ඔබට කතාවක් කියන්නම්. ඔබට මතක ඇති කොටදෙනියාව මට හරියට මතක නෑ නම කොටදෙනියාව වගේ ගමක සේයා දෙව්මිනි කියලා 4 හැවිරිදි දියණියක් දූෂණය කර මරා දැම්මා. එතකොට මේ දැන් අභිරහසක් කවුද කරේ කියලා දන්නේ නැහැ. මාධ්‍යවල කියනවා දැන් දින 27ක් ගත වී ඇති. නමුත් තවමත් මේ අභිරහස විසඳීමට පොලිසිය අසමත් වී ඇත. අපි අදත් කතා කරමු පොලිසියේ අහවල් කෙනාට කිව්වම ඉතින් පොලිසියට මේක මාර පීඩනයක්. ඒ බර ඔන්න එකපාරට කිව්වා අපිට මේ දූෂක මිනිමරුව අහුණා කියලා කොණ්ඩයා කියලා චරිතයක් අල්ලලා ඉදිරිපත් කරා. දැන් ඉදිරිපත් කරලා ඊට පස්සේ දැන් හොඳ වෙලාවට තියෙනවා DNA පරීක්ෂණය කියලා එකක්. අපේ ශරීරේ මොකක් හරි පුංචි කොටසක් අර මලමිනියේ තියෙන සැකකරුගේ කොටස් එක්ක සංසන්දනය කරත හැකි. DNA පරීක්ෂණය කරාම තේරුණා ඇත්තටම කොණ්ඩයා නෙවෙයි මේ මිනිමරුම කරලා තියෙන්නේ. ඒතකොට නඩුකාරයා අහනවා තමුන් අපි නිදහස් කරනවා. හැබැයි තමුන් මේ මරණ දඬුවම දෙන බව හොඳින්ම දනිමින් ස්ත්‍රී දූෂණයක් සහ මිනිමරුමක වක්කීම බාරගත්තේ ඇයි? මොකද්ද මෙයා කිව්වේ? අනේ ස්වාමීනි CID මහත්තුමාව අරන් ගිහිල්ලා 4 වෙනි තට්ටුවේදී 4 දෙනෙක් එකතු වෙලා අරක්කු බෝතලයක් බිබි කොළ පාට හෝස් පයිප් එකකින් මාරුවෙන් මාරුවට පහර දුන්නා. දැන් 4 දෙනා වරින් වර පහර දෙන්නේ. හැබැයි ගුටි කණ්ඩේ ඉන්නේ තනි කොණ්ඩයා. ඒතර උදේ 5 වෙනකොට මෙයාට මේක දරා ගන්න බැරි වුණා. මෙයා අනේ සර් තව ගහන්න එපා මම වරද පිළිගන්නම් කිව්වා. එහෙනම් මේකට අත්සන් කරපන් කිව්වා. මාව ගෙනල්ලා උසාවියට දැම්මා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන කතාව වෙන කාලෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් විදිහට හිටියේ රවීෂානි යුවල.
හරියට හරි. එතනයි මේ ඒක නිසා තමයි මේ දැන් ඒ අය කුප්‍රකටයි නවකතා වගේ සුන්දර කතා ලියලා හාවා නරියා කරන්න. එතකොට දැන් මෙන්න ජීවමාන සාක්ෂියක් තියෙනවා. දැන් මේ කතාව බොරුද ඔබ අන්තර්ජාලයට ගියොත් පරණ පත්තරවල මේ කතාව දැක් ගන්න පුළුවන්. එතකොට ඒ අය තමයි කිසිම හේතුවක් නොදක්වා පාස්කු ප්‍රහාරය වෙන්නත් අවුරුදු 4කට කලින් හිරේ ගිහිල්ලා පාස්කු ප්‍රහාරය ඉවර වෙලාත් අවුරුදු 1මාරකට පස්සේ එළියට ආපු පිල්ලයන්ව අත්අඩංගුවට ගන්න. ඒ අය තමයි එළියට දෙන්නේ. දැන් බලන්න ඔබත් පත්තරේ පෙන්නවා මේ විමර්ශන ගැන සමාජ මාධ්‍යවල පුවත්පත්වල අදත් මම දැක්ක මොකක් හරි කියලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියන්නේ සමාජ මාධ්‍ය කරුවන් NGO කරුවන් තමයි ඇවිල්ලා කියන්නේ මේ දැන් පරීක්ෂණේ තියෙන මේ මට්ටමේ පිල්ලයන් මෙහෙම කිව්වා පිල්ලයන් සියල්ල වමාරයි පිල්ලයන් වරද පිළිගනි පිල්ලයන් වැරදිකරුවන් හෙලි කරයි මේ යනාදී ඊට පස්සේ තව කීප දෙනෙක් ඇවිල්ලා පිල්ලයන්ව අත්අඩංගුවට ගනු ඔහොමත් වෙනවා පාර දැන් ඉතින් ඊළඟට කරන්නේ දැන් කවුද දැන් ඇත්තටම රවි මම මැදිහත් වෙලා පිල්ලයන් බලන්න ගිහිල්ලා මේගොල්ලෝ පිල්ලයන්ව කිසිම නීතිඥයෙකුට බලන්න දෙන්න බෑ මීට කලින් එහෙම බලන්න දීලත් නැහැ නීතිඥ ඔබ හරි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන තිබ්බේ නැහැ නීතිඥයෙකුට බලන්න. ඒක දන්නේ නැති හින්දා වෙන්න ඇති සමහරට ওই විදියට ගත්තේ. ඊට පස්සේ රවි 2022 කියන්නේ මේ මෑතක මේ මානව හිමිකම් සංවිධාන කෑ ගහපු නිසා සංශෝධන දෙකක් ගෙනාවා 10A1 නීතිඥවරයෙක් හමු වීමට හැක. ඒ කියන්නේ මේ ස්ක්‍රිප්ට් එක ලියපු අයට ඒ සංශෝධනයේ අහුවෙලා නැති වෙන්න ඕනේ මේ කතාවේ හැටියට. හොඳ වෙලාවට. නැත්තම් ලෝකමාරුවකට එන්න තිබුණා. නැත්තම් මේ වෙනකොට අපි මහමුලකාරය අල්ලලා අද වෙනකොට ඒක ප්‍රකාශයට පත් අද එන ආණ්ඩුව ජයපැන් බොනවා. සමහරට පිල්ලයන් එක දන්නේ නැහැ. සමහරට පිල්ලයන්ට ඒක දැන කියන ලෙවල් එකට ඇවිල්ලා. ආයි රවි එයා එළියට ඇවිල්ලා කියන්න හම්බෙන්නේ නැහැ මේ රටේ පාස්කු ප්‍රහාරයේ වින්දිතු ටික එකතු වෙලා පිල්ලයන්ව මරාගෙන කයි එළියට එනකොටම. ඒක නිසා ඔහු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක් නැති වෙනවා. ඔහුට මාධ්‍ය හමු කතා කරන්න අවස්ථාවක් නැති වෙනවා. අපි මැදිහත් උනේ නැත්තම් ආණ්ඩුව සාර්ථකව මහමොලකරු මේ වෙන විට හෙලි කරලා. ඒ කියන්නේ ජනාධිපතිතුමා මාර්තු 30 වෙනිදා දැවැන්ත විශ්වාසයකින් කිව්වේ තව සති 3කින් 21 වෙනිදාට කලින් අපි මහමොලකරු එළියට දානවා. ඒක කරගන්න බැරි වුණේ අර සංගවාගෙන කාමරයක වහලා දාලා හිටිය මිනිස්සයා ගාවට මම ගියා. මං ගියේ කොහමද? පොලිසියක් දන්නේ නැති මෑතක කරපු සංශෝධනයෙන් තියෙනවා නීතිඥවරයෙක් හමු විය හැක. මම කියනකන් ඒ දැනන් හිටියෙත් නෑ. මම ලිඛිතව ඒක ඉදිරිපත් කරලා මං හමු වුණාම අනේ මේ මිනිස්සයා මේ ගැන පාස්කු ප්‍රහාරයක් ගැන අහන්න ඕනේ නැහැ නේ. එළියේ මේගොල්ලන්ගේ නාටකයේ හැටියට තිබ්බේ. මෙයා කාමරේ වල ජොලියේ ඉන්නවා. එළියේ පිල්ලයා නරක පිළිගත්තා මේක පාපෝච්චාරණය කරා කියලා නාට්‍ය ඉදිරියට ගෙනියලා ඊයේ දවසේ තමයි ඒගොල්ලන්ගේ ජයග්‍රහී දවස වෙන්න තිබ්බේ 21ට කලින්නේ. ඊයේ දවසේ මැතිවරණ වේදිකාවක හෙලි කරනවා මේ අය තමයි මහමුලකරුවෝ. ඔය අපි අහමු මේ ජනාධිපතිතුමා ගැන කියන කතාව. පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත් දියත් වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසේ 21 වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායම පිළිගනු කරනවා. දැන් බලන්න අපේ අහිංසක ජනතාව මේ ජනාධිපතිතුමා ඉතා විශ්වාසයෙන් මේ බොරුව කියද්දි දැන් අපි බොරුව කියන්නේ අද 21 හින්දානේ 21ට පෙර කියලානේ කිව්වේ. ඒතර ඊයේ රෑ 12න් පෙර ඉවරයි. දැන් අද රෑ 12 වෙනකන් අපි වෙලාව දෙමුකෝ. නෑ පෙර නම් අදට කලින්. නෑ අපි දෙමුකෝ වෙලාව. සාන කාලය. මොකද ඒක දීලා වැඩක් නෑ. මේ පුවත්පතේ තියෙනවා පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැඟවුණු වාර්තා සියල්ල CIDට සැබෑ වරදකරුවන් කඩිනමින් හෙලි කරනවා. මේ අද පත්තරේ තියෙන්නේ. ජනාධිපති ඊයේ පොළොන්නරුවේදී කියන්නේ එහෙම. ඒ කියන්නේ එනේ කල්ලාරන් තියෙනවා. අද අපිට හම්බ වෙන්නේ නෑ මොලකරුවව. බොරුව පරණ බොරුව ගෙනියන්න බෑ. අපිට අලුත් බොරුවක් හදාගන්න පොඩි කාලයක් දෙන්න කියලා තමයි මේ කියලා තින්නේ. මේ තව කැලලක් තියෙනවා යන්න ඔය පත්තරේ පොඩ්ඩක් ගන්නකෝ. මේ සංගවුණු වාර්තා සියල්ල CIDට. ඔව්. ජනාධිපතිතුමා කියන්නේ. ඔව්. මේ ගැන පොඩ්ඩක් කියන්න. දැන් කවුද සංගවුවේ? හිටපු ජනාධිපතිවරු 3 දෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ එතකොට දෙන්නයිනේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ලා සංගවාගෙන හිටිය වාර්තා වර්තමාන ජනාධිපතිතුමා මහජනයා වෙනුවෙන් මේක CIDට දුන්න කියලා.
එහෙමද කියන්නේ නැත්නම් ඔය කෑල් විතරද කියන්නේ? ඒ කියන්නේ ඒ දැන් අපිට හිතා ගන්න හරිනව නේද මේවා අංගගෙන හිටිය ගෝඨාභය රනිලෝ කියලා. නෑ කිව්වනේ කතාව දැන් කෑල්ල මන් දන්නේ වීඩියෝ එක බලන්න ඊයේ මාධ්‍ය මොකද YouTube නාලිකාවල මේක සජීවීව විකාශනය වුණා. එතුමා කියනවා කලින් ජනාධිපතිවරු මේව සංගවගෙන හිටියා දුන්නේ නෑ මම තමයි දුන්නේ. ඇත්ත කතාව කොමිෂන් වාර්තාව මම අවංකව විශ්වාස කරනවා ජනාධිපතිතුමා කොමිෂන් වාර්තාව කියවා නැත. මං ගාව කොමිෂන් වාර්තාව ඇත කියවා ඇත. ඒ නිසා මට විශ්වාසයෙන් කියන්න පුළුවන් කොමිෂන් සභාවේ නිර්දේශ කරලා තියෙනවා සමහර කොටස් ජනාධිපතිවරයාට මේවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා. ඇයි එහෙම කිව්වේ? මෙතන හිටියා මේ ඔබ දන්නවා කාරණා තුනක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි රවි සමහරව ඇවිල්ලා සාක්ෂි දුන්නා සාරාන්ලා ඒගොල්ලන්ට ඇති කරපු පීඩනය ගැන. ඒ උන් ත්‍රස්තවාදීන්. ඔවුන් මේ අදෙයියේ නෙවෙයි. මේ සූෆි මුස්ලිම් වරුන්ට අවුරුදු 20ක් තිස්සේ පහර දුන්නු කණ්ඩායමක්. ඒ නිසා එවුන් ඉතා බයෙන් සාක්ෂි දුන්න කොමිසමට පෞද්ගලිකව ප්‍රසිද්ධ සාක්ෂි නෙවෙයි අර කියන ඉන් කැමරා කියලා. රාසිගතව සාක්ෂි දුන්නා. එයා දන්න දේ කිව්වා. හැබැයි ඉල්ලීමක් කරා නේ අපි සාක්ෂි දුන්නා කියලා හෙලි වෙන්න දෙන්න එපා. එතකොට ඒ සාක්ෂි ටික රාසිගත තත්ත්වයට නම් කරා. මත එයාගේ ජීවිත බේරගත යුතු නිසා. දැන් චණ්ඩියා වගේ ජනාධිපතිතුමා ඔන්න මම එළියට දැම්ම කියන එක වර්ගීකරණයක් ඕක. දෙක ජාතික ආරක්ෂාවට සංවේදී දේවල්. දැන් අපේ ඔය හැම ත්‍රාස් සංවිධානයක් ඇතුළෙම දැන් මගේ පක්ෂය ඇතුළේ පවා ඇති අපේ බුද්ධ්‍යංශ නිලධාරී. දැන් අපි කියමු පිවිතුරු හෙළවුරුමේ ඇතුළේ ඉන්න බුද්ධ්‍යංශ නිලධාරියා වගින්නලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාම එයා කියනවා මම අපි කියමු සහරාන්ගේ කණ්ඩායමස්සේ ඔබලා ඉන්නවා බුද්ධ්‍යංශ නිලධාරියෙක්. එයාවත් ත්‍රස්තවාදී කියලා ගෙනත් ප්‍රශ්න කරලා දිනනවා මෙන්න මගේ හැඳුනුම්පත මම මේ බුද්ධ්‍යංශෙන් කියවම සාමාන්‍ය ලෝකයේ ඔබ ඉංග්‍රීසි චිත්‍රපටි වල එහෙම දැකලා ඇති මම CIA හරි මම FBI කිව්වා ටක් ගාලා එයාව නිදාස් කරන අර පෙන්නුවම. හැබැයි මෙතන එවැනි අය සාක්ෂි දුන්නා. ඒතර මම කියනවා මම තමයි ඇතුලේ ඉන්නේ. ඒතර මම මේවා දැනගත්තා. දැන් මෙයාගේ නම ප්‍රසිද්ධ වුණොත් එයාට පුළුවන් තවදුරටත් ඒ රාශිගත වැඩේ කරන්න. ඔය ටෙලිග්‍රෑම් සමූහයක් තිබුණා ඔය කට්ටියගේ මට තියෙන තොරතුරු අනුව ඒ ටෙලිග්‍රෑම් සමූහයේ අබු හින්ද් කියලා හිටියේ ඉන්දියාවේ CBI නැත්නම් Central Bureau of Intelligence වල නිලධාරියෙක්. සොනික් කියලා හිටියේ අපේ බුද්ධ්‍යංශ නිලධාරියෙක්. එන සොනික් හොයාගෙන යද්දි ලින්ක් එක තියෙන්නේ අපේ බුද්ධ්‍යංශ වල. එතනින් නතර කරා විමර්ශනي. හැබැයි දැන් මේවා එළියට ආවට පස්සේ සොනික් කියන්නේ දැන් මේක අපේ දේශපාලකයෝ තමයි එළියට දැම්මේ. දැන් පුළුවන් ද සොනික් කියාගෙන අර මිනිස්සුන්ට අර තොරතුරු හොයාගෙන ඉන්න. ඉතින් ඒ නිසා තමයි සැඟවුවේ. තුන්වෙනි කාරණේ මේ යම් සැක පුද්ගලයන් පිළිබඳ ලැබුණු තොරතුරු කලින් ප්‍රසිද්ධ වුණාම එයාවත් සැකයට භාජනය වෙලා කියලා දැනගත්තම ඔවුන් සතු සාක්ෂි විනාශ කරන්න, ඔවුන් සැඟවෙන්න කටයුතු කරනවා. මෙන්න මේ කාරණා තුන මත තමයි ජනාධිපතිතුමාට කිව්වේ ඔබ මේක ප්‍රසිද්ධ කරන්න එපා. මේක ජනාධිපතිතුමාගේ තීරණයක්ද? නෑ. කොමිසමේ නිර්දේශයක් ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න කීර්තිමත් විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ මේ කොමිසම නිර්දේශයක් කරා ජනාධිපතිට ඔබ මේවා ප්‍රසිද්ධ කරන්න එපා. ඒතර මේ එහෙම කියන්නේ මේ හේතු මත. ඒතර මේ ජනාධිපතිවරු ඒකේ තියෙන බැරෑරුම්කම තේරුම් අරගෙන ජනාධිපතිකම කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒ බැරෑරුම්කම තේරුම් අරගෙන ඒක ප්‍රසිද්ධ කරන්න නැතුව හිටියා. හැබැයි ඒක නීතිපතිට යවුවා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මේ ජනාධිපතිතුමා චණ්ඩියා වගේ කියනවා අනිත් කට්ටිය හංග හිටියේව ඔක්කොම මම ප්‍රසිද්ධ කරා. එතුමා දන්නේ නැහැ හැංගුවේ ඊටාම වැදගත් සංවේදී තොරතුරු මත කියලා. ඒ වගේම අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ පත් කරනවා මේ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ජයකිද අල්විස් කමිටුව. ඒ කමිටුවේ මම හිතන්නේ තියෙනවා අපේ රවිසෙනි විරත්න මහත්මයායි ශානියා බේසේකර මහත්මයායි ගැන ඔබ ඔවුන් මේකේදී චූදිතයන් කරන්න එහෙම නැත්නම් ඔවුන් මේ වැඩෙන් එළියට ගන්න උත්සාහ කරනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් චෝදනාවක් තියෙනවා. මොකක්ද ඒක? අනිවාර්යෙන් එක්සේ විය යුතුයිනේ. ඉතා පැහැදිලිව රවිසෙනි විරත්න මහත්මයා තමයි CID එක බාරව හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. පාස්කු ප්‍රහාරයේ වීමට දින 13කට කලින් කොච්චර කලද දින 13කට කලින් පාස්කු ප්‍රහාරය කරන්නේ කවුද? මෙහෙම ප්‍රහාරයක් කරනවා. ගහන්නේ කොහෙටද? ගහන්නේ කවදද? ගහන්නේ කවුද? එයාගේ ජාතික හැඳුනුම්පත් අංක මොනවද? දුරකථන අංක මොනවද? එයාගේ පවුලේ අය කවුද? පදිංචි ලිපිනේ කුමක්ද? නිරතුරුව ගැවසෙන තැන් මොනවද?
වැඩි ඕනේ අනියම ඇසුරක් තියෙන්නේ කාත් එක්කද ඒට යන්නේ කොයි වෙලාවටද එන්නේ කොයි වෙලාවටද කියන එක තියෙනවා. මේ තොරතුරු ටික අනුව රහස් පොලිසිය ක්‍රියාත්මක වුණා නම් සහරාන් ප්‍රහාරයට එන්න කලින් තමන්ගේ බිරිඳයි දරුවෝයි කුරුණෑගල තමන්ගේ බිරිඳගේ මුල් ගමේ මහගෙදර නතර කරලා යන්නේ. එතකොට මෙයාගේ තොරතුරු තියෙන නිසා ඒ ගෙදර වටලගෙන හිටියා නම් පොලිසියෙන් රැකවල්ලා වටලගෙන නෙවෙයි රැකවල්ලා පරීක්ෂාවේ හිටියා නම් එදා සහරාන් එතනට එනකොට අත්අඩංගුවට ගන්නවා. එනම් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පාස්කු ප්‍රහාරයේ සිදුවීමට අංක 1 චුදිතයා තමයි වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සිරිවරත්න. ඔහු අමාත්‍යාංශ ලේකම් කළා පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පටන් ගන්නවා කියනකොටම මම මේ වාර්තාව එළියට දාලා කිව්වා මේ වාර්තාව අනුව ඔහු තමයි ප්‍රධාන චුදිතයා. මේ ඇවිල්ලා හොරාගේ අම්මගෙන් නෙවෙයි හොරාගෙන් පේන හඬ යන්නේ මෙතෙන්දි වෙන්නේ ඇත්ත කෙනා වෙනුවට බොරු කෙනෙක් අල්ලන එක තමයි. දැන් ඔබ මිනිමරුවක් කරලා මිනිමරුමක් කරලා මිනිමරුව අල්ලන වැඩේ ඔබට බාර දුන්නොත් ඔබ අල්ලන්නේ නැහනේ. ඔබ වෙන කවුරු හරි අල්ලලා ඔබ බේරෙන්නයි උත්සාහ කරන්නේ. ඒක මිනිස් ස්වභාවය. එහෙම දන්න නිසා තමයි හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා කියන අපේ පරණ කියමනක් තියෙන අතරේ ආණ්ඩුව තීරණය කරනවා හොරාගෙන්ම පේන අහන්න. ඉතින් ඒක තමයි එදා මම විවේචනය කරේ. අද මේ බොරු කතා හැදීමේ පදනම උතනයි. ඇත්ත කතාව එළියට එනවට විමර්ශනය කරන ඇත්ත වගකිව යුතු කැමති නැහැ. ඒ නිසා කොහෙවත් ඉන්න කාව හරි හාවෙක් අල්ලලා නරිය බවට පත් කිරීම තමයි මේ කට්ටියගේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ. කොහොම වුණත් අවසානයේදී අපිට පේන්න තියෙන කාරණාවක් තමයි අද අප්‍රේල් මාසේ 21 වෙනකොට ලංකාවේ පාස්කු ප්‍රහාරය අල්ලන්න ඕනේ, ඒකේ කරුණු හෙළිදරව් කරන්න ඕනේ, ඒ ඝාතන ගැන යටගියාව කියන්න ඕනේ චරිත ගණනාවකට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මහමොල කරුවෙක් හදා ගැනීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවක් ගානේ මේ පොරොන්දුව දීලා තියෙනවා. ඒ පොරොන්දුව වෙනුවෙන් ඔහුට ඡන්ද ලැබිලා තියෙනවා විවිධ කණ්ඩායම් වලින්. ඒ වගේම ජනාධිපතිතුමා 21 වෙනිදා වෙනකොට මහමොල කරුවන් හෙළිදරව් කරනවා කියලා නැවත වතාවක් වේදිකාවල කියලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට ආණ්ඩුවට පැහැදිලිවම අවශ්‍ය වෙනවා මහමොල කරුවෙක් මේ රටට හෙළිදරව් කරන්න. ඒ වගේම අපේ අග රදගුරුතුමාටත් මේ මොහොත වෙනකොට කිනම් පාර්ශවයකින් හෝ මහමොල කරුවෙක් හදා ගැනීමේ උමනාව තියෙනවා. ඔහු හෙළිදරව් කරනවා නම් ඒක හොඳ කාරණාවක්. නමුත් හෙළිදරව් නොවුනොත් උන්වහන්සේටත් සිද්ධ වෙනවා මේක සම්බන්ධයෙන් සාධාරණ ඉෂ්ට කිරීමේ ක්‍රියාමාර්ගවලට යන්න. ඒ වගේම අපිට වර්තමානයේ CID එක බාර මේ රටේ මේ අපරාධය හොයන්න බාර රවී ශානියෝ වලටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මැතිවරණ වේදිකාවේ මේ අයව හොයලා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම සිද්ධ වෙනකොට ඔවුන් වගකීම් විදිහට ඉඳලා තියෙනවා. ඒ නිසාම ඔවුන් මේ මහමොලකාරයා හෙව්වේ නැත්තම් මේ වැරදේ වරදකරුවන් බවට පරිවර්තනය වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසාම ඔවුන්ටත් මහමොලකාරයෙක් හොයා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් මේ විදිහට ගත්තාම මේ කාරණාව සඳහා මහමොලකාරයෙක් හොයා ගැනීමේ දේශපාලන වමනාවකින් මේ වෙනකොට වගකිය යුතු පාර්ශව ගණනාවක් පෙළෙනවා. අපේ උත්සාහය විපක්ෂයේ වේදිකාව ඇතුලේ මෙන්න මේ කාරණාව හෙළිදරව් කර ගැනීම මහමොලකාරයා අල්ලන්නද මේ හදන්නේ මහමොලකාරයෙක් හදන්නද මේ හදන්නේ කියන එක. ඉතින් විපක්ෂයේ භූමිකාව ඇතුලේ මේ කාරණාවේදී ආණ්ඩුව සැලසුමකින් හිටියා කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ සැලසුම ව්‍යර්ථ කරා මං හිතන්නේ උදයගම්මන්පිල මහත්මයා. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් ඉදිරියේදී තියෙනවා. ඒ තමයි සමහර විට මේකේ මහමොලකාරයා ඔබ වෙන්නටත් බැරි නෑ ඉදිරියේදී. ඒ නිසා ඒ ගැනත් කල්පනා කරමින් අපි වැඩසටහනට සමු දෙමු. ඇත්තෙන්ම මට මෑතකදී ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් කතා කරලා ඇහුවා උදය ඔයා දැන් පාරේ කාහිරෙන් පාර පනිද්දී පුළුවන් තරම් කාහිරෙන් මැදට වෙලා පනින්න ඔබ එක කකුලක් කාහිරෙන් එළියට ගියොත් ඒකත් ඇති වේවි ආණ්ඩුවට ඔබ අත්අඩංගුවට ගන්න කියලා. නිසා අපි අවදානම දනමින් තමයි රවි වැඩේට බැස්සේ. යකාට බය නැති හින්දා තමයි අපි සෝන ගෙවල් හැදුවේ. කොහොම වුණත් අපිට අවශ්‍ය වෙන්නේ රට හරි පැත්තට ගෙනියන්න. රට හරි පීල්ල ගෙනියන්න නම් බොරුවෙන් රට කරවන්න බෑ. ඒ නිසා අපි කියන්නේ
බොරු පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඇත්ත කරගන්න උත්සාහ කරනවට වඩා ඒ පොරොන්දුව බොරුවක් කියලා එතනින් එහාට යන්නේ ආණ්ඩුවේ වගකීමක්. මහමොලකාරයෙක් 21 වෙනිදා හෙලිදරව් කරනවා කියපු ආණ්ඩුව ඒක 21 වෙනිදා හෙලිදරව් කරලා නැහැ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් ආණ්ඩුව මෙතෙක් කියපු කාරණාවන් බොරු බව පැහැදිලි. අපි හැමෝටම කියන්නේ අපි ඇත්තට මුහුණ දෙමු. ඇත්ත වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියමු. විපක්ෂය තැන